උඹ උස්සගෙන ගැලෙවි. ඒ උගේ කට්ට තියෙන කොතනද සමියෝ? මේ වරලි. වැදුනද? අම්මට විතරක් තියෙනවා නේ මට පාරක්. අම්මට. කාලයකට පස්සේ ලංකාවට ඇවිල්ලා අපි ගියා බෝපිටිය මුහුදට මාළුවෙක් කලන් try කරන්න. ඉතින් මාර ලස්සන ප්ලේස් එකක් එතන. අපි අද මුහුදට බැස්ස ෆ්‍රෙන්ඩ්ස්. බලමු අපි මාළුවෙක් අහුවේද කියලා. try එකක් දෙමු. තරංගය බලන්න බයින් වෙනවනේ. පල්ලෙහාට පොඩ්ඩක් බහින්න වෙනවනේ. බයින්නේ ලස්සන. හරි ප්ලේස් එක මෙතන. බලමු. ආහපුරා එක try එකක් දීලා. මාළුවෙක්වත් අල්ලගන්න හම්බුන්නේ නැහැ අපිට. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මීගොම් පැත්තට යන්න. හෙලෝ ගයිස් අපි යනවාද මීගමුවේ මුන්නක්කරේට. ඉතින් මේක මට ලොක් එකක් නේ කියලා මට හිතෙනවා. මම යන්න හදන්නේ. ඉතින් මේ බුලත් කොහොමද දන්නේ නැහැ. ඔක්කොමත් එක්ක අපි මාළුවෙක් අල්ලගන්න තමයි මේ යන්නේ ගයිස්. ඉතින් අපි කටුනායක 18 ගනුව හයිවේ එක පහු කරලා යනවා මීගමුව පැත්තට. මොකද අපිට හැමට ගහන්න නැත්නම් බයිට් එකට ලේට් එකට මොකක්වත් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඉස්සෝ ටිකක් ගන්න බලාපොරොත්තු තමයි යන්නේ. බලනවා ගිහිල්ලා මීගමුවෙන් පණ ඉස්සෝ ටිකක් හොයාගන්න. පොඩ පණ ඉස්සෝ කියොත් තමයි මොකද හොඳ මාළු බා ගන්න පුළුවන් වෙන්නේ අපිට. අපි ඉතින් ඉස්සොටියක් හොයාගෙන ගියා මීගමුවට.
මීගමුවේ කාමච්චෝඩේ පොළ පැත්තට ගියා ෆ්‍රෙෂ් ඉස්සු ටිකක් හොයාගන්න පුළුවන් වේද කියලා බලන්න. මොකද අපි යන ටයිම් එක ගොඩක් හවස් වෙලා 5ට විතර ඇති. මොකද එතකොට ඒ ටයිම් එකට මාළු අලුත් මාළු ටික හොයාගන්න අමාරුයි. මොකද ගේන මාළු සේරම විකිනෙනවා ඒ ටයිම් එක වගේ වෙනකොට. ඉතින් ඒ නිසා අපි කෙලින්ම කාමච්චෝඩේ පොළ පැත්තට ආවා. ඉතින් අපිට තේරුණා තේරුමක් නැහැ පොළ ඇතුළට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් අපි ආපහු යනවා මීගමුවේ මාළු වෙළඳ පොළ පැත්තට. ඉතින් අපි බලමු එතනින්වත් ඉස්සු ටිකක් හොයාගන්න පුළුවන් වේද කියලා. ඉතින් තව වෙලා ඉස්සු හොය ගියොත් අපිට මාළු අල්ලන්න යනකොට රෑ වෙන හින්දා අපි මෙතනින් ඉස්සු ටිකක් ගත්තා. රුපියල් 200ක ඉස්සු ගත්තා. අපි බලමු ඉතින් අපි ගිහිල්ලා මීගමුවේ පාලමෙන් නැත්නම් පිටිපන පාලමේ ලෙල්ලම ගාව තියෙන පාලමෙන් අපිට මාළු ටික අල්ලගන්න පුළුවන් වේද කියලා. සුපිරි පාරක් තමයි කො මාර්ටියක් කරගෙන ඉතින් ගෙදරනවා කියන්නේ. අපි රයින් ගියා. මචං දැන් අපිට තේරෙන්නේ ඉතින් පහින වෙලාව බොහෝදෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙතනට මාළු අල්ලන්න. මාළු ඇවිල්ලා ඉන්නවා සාම බලන්න ඉන්නවා අපිට සුටි කරගෙන විතරයි. දැන් තමයි අල්ලන්න පටන් ගන්න තරක් වෙන්නේ. හම්බුණා සමය වැඩේ පටන් ගන්න හදන්නේ පට්ට උලගක් තියෙන්නේ. ඉතින් ගායිස් මේ තමයි මීගමුව. ඉතින් මීගමුව කියන්නේ මීගමුවේ තියෙන වෙනම වයිබ් එකක්. මොකද මම ඉස්කෝලේ ගියේ මීගමුවේ ඉඳලා මට මීගමුව ගොඩක් සමීපයි. මගේ ගෙවල් තියෙන සීදුව රද්දොළුවේ. මට ඉතින් වැඩි හරියක් පාසල් කාලේ ජීවිතය ගත කරේ මීගමුවේ. ඉතින් මීගමුව කියන්නේ මාර අමුතු වයිබ් එකක් තියෙන ටවුන් එකක්. Love it, Mateo. macam minggu kelok malu alam වෙනවනේ. මචං මේ අපි ගාන්නේ මේ එළුවේ නම් පණ කකුළු බලන්න ඉතින් වෙලාවේ හැටියට නැරිච්ච මේ ඉස්සෝ කකුළු නෙමෙයි ඉස්සෝ අපි එළුවේ පණ ඉස්සෝ ඔන්න දැන් වෙන වොයිස් කරපන් ඈ වෙන වොයිස් කරපන් ආගෙන Tapi megan di itu pun Allah itu. Apa? Tempat kan? Ada, mari. ගොඩක් අය අපේ බ්ලොග් වලදී අහන දෙයක් තමයි මොකක්ද අපි පාවිච්චි කරන කැම් එක කියලා. අපි පාවිච්චි කරන Insta X4 කැම් එක 360 කැම් එක. ඉතින් මාර වැඩ ගොඩක් කරගන්න පුළුවන් කැමරාවක් මේක. Tapi patah lah board ni itu dia mah. Kelihatan ya nama? Bang, board kami tu kahan ni.
අර උඹ යන්නේ ඉතින් ගයිස් අපේ ඒ දවසත් අපත යවමින් එක මාළුවෙක්වත් අපිට අහුවුන්නේ නැහැ මීගම වෙනුත්. ඉතින් සෑහෙන try කරා මාළුවෙක් ගන්න. හැබැයි මාළුවෙක් අපිට ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි තීරණය කරා ආපහු අපේ දැත්තු විලේජ් ගමට යන්න. ඉතින් ගමට ගිහිල්ලා ඇලේ හරි ගඟේ හරි කොහොම හරි මාළුවෙක් අල්ල ගන්න පුළුවන් කියලා හිතුවා. ඒ නිසා අපි ආපහු යන්න හදන්නේ අපේ ගමට. මේ ටෝච්චක් වතරන් ගයි. ටෝච්චක් වුණා. ඇයි ඔය මදි දෙලිය? ආ ගලවන්නද? ගලවන්න. අතුර නැද්ද වගේ? කට්ට කඩනවා. ඔය හුඟ මහුර නේබ මේ කපනා නොඉල්ල ගන්නද රශ්මික කිව්වොන්නේ? අඬ කප්පා. උඩ ලේලි. නෑ කියලා. අනගනි. මොකද කියන්නේ මොකොත් නැහැ නේ පස් කැච් එක. නේ ගේන දිලා එකක් අල්ලගත්තා. ඉතින් පහක්ට ගියේ නෑ කියලා ඉස්සෝ ගන්න නෑ මොකද මූඩ ගියා නේද? ඔන්න ගියා අද දවසට සෑන් ටැංගඩකට ගිහිල්ලා පොස්ට් එකම. මොකද උඹ උත්සාහ ගලවි ඈ කන්නනේ ගහන්න ඌරේ බොම්ම එකක් ඉන්න එපා ඒ උන්ගේ කට්ට දින කොහොමද සමිය අම්මට පොඩි